ආයිබෝවන් අස්සලාමු වණක්කම් මොකද්ද මේ සම්බන්ධව කියන්නේ කියන්නේ මුලින්ම අපේ මව් රටේ අපේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඒ මහා ව්‍යසනයේ ජීවිත හිමි වෙච්ච දේපල හිමි වෙච්ච මුලින්ම ජීවිත හිමි වෙච්ච සියලු දෙනාට ඔවුන්ගේ ආගමනුව අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ස්වර්ගස්ථ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දේපල හිමි වෙච්ච සහ උන්හිණි තැන හිමි සියලුම දෙනාට අපේ හදපිරිසෝකේ කනගාටු මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අද අපි එකතු වෙලා ඉන්නේ මේ සියලුම දෙනා සෞදි අරාබියාවේ ලක්ෂ 3ක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. මේකෙදි ಜಾති ආගම් කුලමල ભેද ඒ වගේම පක්ෂ පාට කිසිවක් නැහැ. එයාලා වෙනුවෙන් ඒ අපේ ආදරණීයම් වෙනුවෙන් අපි ඉන්නවා කියන එක පෙන්වන්න තමයි අපි මේ හැමෝම එකතු වෙලා ඉන්නේ. ඒකෙදි අපි අද බලාපොරොත්තු වෙන්නේ අපේ රටෙනුත් මේ අපි ඉන්න රටෙනුත් සෞදි අරාබියාවෙනුත් ඔවුන්ට අවශ්‍ය උපකරණ එකතු කළා ඔවුන් වෙත ළඟා කරන්න ඔවුන් වෙත ලබා දෙන්න හැකි ඉක්මනින් ඒ කටයුත්ත සෞදි අරාබියාව රාජ්‍ය තුලත් අපි ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඒකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ සියලුම අපි එකතු කරන භාණ්ඩ සියල්ලක්ම නොමිලේ ප්‍රවාහනය කර දෙන්න සේෆ් ලයින් කාගෝ ආයතනයේ සමන්ත මහතා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක කන්ටේනර් එකක්ද දෙකක්ද පහක්ද 10ක්ද අපිට පුළුවන් ප්‍රමාණයක් එකතු කරන්න කියන වගේ සමන්ත මහත්තයා කිව්වා. අපිට සමන්ත මහත්තයාගේ සේෆ් ලයින් කාගෝ හරහා ශ්‍රී ලංකාවට ළඟා කරන්න පුළුවන්. කිවිඳු මල්ලි ඔව් ඇත්තටම සරත් අයියේ මේ වෙලාවේ අපි හැමෝම එකා වගේ ඉන්න ඕන. සරත් අයියා කිව්වා වගේ ඇත්තටම හරිම කනගාටුයි. ඉතින් මේ කනගාටුවත් එක්කම අපි මේ වෙලාවේ ඇත්තටම අපි හදවතින් මේ සමාජය දිහා බලන්න ඕන. අපි මොලෙන් බලන්න ඕන, බුද්ධියෙන් බලන්න ඕන. මොකද අපි දුර ගැන හිතන්න ඕන. අද වෙනකොට බත් පැකට් එක වතුර බෝතලේ ඉඳන් හැමෝටම හම්බෙන එක හරි. ඒ තමයි අපේ ලාංකිකකම. අපේ ලංකාවේ මිනිස්සු හරි පරිත්‍යාගශීලී. හැමෝම එක්කව වෙනවා. ඉතින් අපි හිතන්න ඕන තව පොඩ්ඩක් මාසයක් දෙකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මොකද කරන්නේ? ඉතින් මේ අවස්ථාවේ දැන් මේ රටේ මේ වෙනකොට අවශ්‍යම දේවල් කීපයක් ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් අපිට සෞදි අරාබියෙන් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හොයාගන්න පුළුවන් දේවල් හරි නීත්‍ය අනුකූල ක්‍රමයකට අපි ලංකාවට යවන්නත් ඕන. ඒ ලංකාවට ගිහිල්ලා ඒ මිනිස්සු අතට හරි විදියට යන්නත් ඕන. ඉතින් ඒකට අපි මෙහි අපේ සෞදි අරාබියේ තියෙන අපේ විශ්වාසවන්තම මහගෙදර හරහා තමයි අපි එක සිද්ධ කරන්නේ. එක ශ්‍රී ලාංකිකයෝ විදියට එක කොඩියක් යට ඉන්න එකම සෙට් එකක් විදියට ඉන්නේ. මෙතන කිසිම පක්ෂයක් නැහැ, පාටක් නැහැ, දේශපාලනයක් නැහැ. මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට අපේ රටේ මේ ව්‍යසනයේ ඉදිරිය අපිට හිතගන්න බැරි නම් ඇත්තටම අපි කවුරක්වත් ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි. ඉතින් ඒක නිසා අපි හැමෝටම තියෙන එකම પાස්පෝර්ට් එකයි. මේ අරයට මෙහාට එහෙම වෙන දෙයක් නැහැ. ඒ හින්දා මම කියන්නේ මගේ අපි හැමෝගේම එකම අරමුණ අපි හැමෝටම කරන්න ඕන එක දෙයයි තියෙන්නේ. අපේ රටේ අසරණ වෙච්ච ඒ සහෝදර සහෝදරයන් වෙනුවෙන් මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් උපරිම යුතුයකම කරන්න ඕන මේ වෙලාවේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සමග අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. ලංකාව තුල මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. අපි මේ එකතු කරන සියලුම භාණ්ඩ අපි මේ එකතු කරන හරිම විදියට එකතු කළා. ඒවා පිළිබඳ හරි ගණනයක් කළා. ඒවා නිවැරදි ආකාරයට වෙන් කළා. ඒ හරහා අපේ සේෆ් ලයින් කාගෝ ආයතනය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදියට පාවිච්චි කළා. ඒ ක්වොන්ටිටි එක හරියටම ගණන හරියටම අපි ලබා දීලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඒ හරහා අපි ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යවන්න තමයි අපේ සූදානම් කරලා තියෙන්නේ. සානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් සමග අපි සම්බන්ධවත් සාකච්ඡා කරා මීට පෙර. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ වෙලාවේ අපි ගාව කිසිම කම්පැනි එකක් නැහැ, කිසිම දේශපාලනයක් නැහැ, කිසිම පාටක් නැහැ, ජාතියක් නැහැ, උස්මිටි පහත් ભેදයක් නැහැ. ඒ වගේම තමයි ෆැමිලි බැචලෝ කියලා දෙයක් නැහැ. මෙතන අපි හැම ශ්‍රී ලාංකිකයෝ විතරමයි. මොකද ඔය ගම් වතුර සුළුකුණාටුව ආවේ අයියෝ තෝරලා බේරලා නෙමෙයි. හැමෝමටම මේ ව්‍යසනයට මුහුණ දෙන්න උනා. එහෙනම් අපි හැමෝම දෙකව වෙලා ලංකාවට කරන්න ඕන උදව් ටික කරමුනේ සරත් අයියේ. අනිවාර්යෙන් මල්ලි ලංකාවේ අපි සියලු දෙනාම සිංහල දෙමළ මුස්ලිම් කියන සියලු දෙනාම එක ජාතියක් විදිහට එක කොඩියක් යට මේ වෙලාවේ හිට ගන්න ඕනි. මොකද අපේම ලාංකිකයෝ තමයි මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. සරත් එහෙනම් අපි මතක් කරමු මොනවගේ භාණ්ඩද අපි එකතු කරන්නේ මේ ලංකාවට මේ වෙලාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද? අපි පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කිරීමක් කරමු අපේ මිනිස්සු වෙනුවෙන්. ඔව් සරත්. ඔයා සරත් මා සරත්. ඔව් සරත් මේ වෙනකොට ඔයාලා දන්න ලංකාව තුල දකුණේ කියලා සහ හැම ප්‍රදේශයකින්ම හැමෝම කඩේකට ගිහිල්ලා Tamanට පුළුවන් දෙයක් අරන් ඇවිල්ලා දෙනවා. තමන්ගේ අතේ තියෙන මුදල් පුළුවන් අරන් දෙයක් ඇවිදිනවා මේ අසරණ වෙච්ච ජනතාවට දෙන්න. ඉතින් අපි තීරණය කළා සෞදි අරාබියාව තුල තා අවුරුද්දක් දෙකක් තුනක් මේ අයට මේ
දැනට ඉන්න ස්ථානවල රඳවා තබන ස්ථානවල ඉන්න වෙනවා. ඉතින් ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය තමයි අපි බලන්න ඕනේ. ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන කාන්තාවන්ගේ යට ඇඳුම් සහ කාන්තාවන්ට අවශ්‍ය වන සමීපාරක්ෂක තුවා, ඒ වගේම පිරිමි අයගේ යට ඇඳුම් සහ පුරා දරුවන්ගේ පැම්පස් වර්ග, ඒ වගේම බෙඩ් ෂීට් සහ ට්‍රවල්, ඊට අමතරව සහල්, මෙහි තියෙනවා සහල්, පිටි, සීනි, ඒ වර්ග තුනත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව Tamanට කැමති දෙයක් දෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම අපේ අරමුණ අර සනීපාරක්ෂාව වෙනුවෙන් සනීපාරක්ෂාව වෙනුවෙන් මේ අවශ්‍ය උපකරණ ලබා දෙන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා, ලංකාවේ හැමෝම එකතු වුණා නම් මේ වෙනුවෙන් අපි හැමෝම සෞදි අරාබිය ශ්‍රී ලාංකිකයෝ විදියට, මම ඉස්සෙල්ලා කිව්වා ශ්‍රී ලාංකික විදියට හැමෝම එකතු වෙලා අපි පළමු කන්ටේනර් එක සේෆ් ලයින් කාගෝ හරහා පළමු කන්ටේනර් එක හැකි ඉක්මනින්, ඒක දවසකින්ද දෙකකින්ද තුනකින්ද සතකින්ද හැකි ඉක්මනින් පළමු කන්ටේනර් එක සෞදි අරාබියාවෙන් ශ්‍රී ලංකාවට යවන්න තමයි සේෆ් ලයින් කාගෝ හරහා සමන්ත මහතා ඒ වෙනුවෙන් අපිත් එක්ක ඉන්නවා. සේෆ් ලයින් කාගෝ හරහා පළමු කන්ටේනර් එක හැකි ඉක්මනින් යවන්න. ඔයාලගේ ශක්තිය, ඔයාලගේ ආදරය ශ්‍රී ලාංකික අපේ හදවත් තුළට එකතු කරන්න කියලා, අපේ ආදරණීය මිනිස්සුත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි. මේ බලාගෙන ඉන්න කට්ටිය කොහොමද මේ බඩු ටික මේ ලබා දෙන්නේ? කාටද මේ බඩු ටික දෙන්න ඕනේ අපි මේ ලාවේ? ඔව්, ඒක විශේෂම කාරණේ සරත්. මෙතන ඉන්න පිරිස වගේම අපි ඒ පිළිබඳව දැනුම් දෙනවා. අපේ නම්බර් දාලා තියෙනවා. කිවිඳු මල්ලි මෙතන ඉන්න හැමෝම ඉන්නවා. ඊට අමතරව රියාද් එක පුරාවටම 15ක් 20ක් මට කෝල් කරලා කිව්වා අයියේ බඩු එකතු කරන්න ඕන නම් අපේ වාහන තියෙනවා. අපි එනවා. අපේ වාහන අරගෙන ආවිලා ඔයාලගේ බඩු ඕන තැනකින් ගෙනල්ලා අරන් දෙන්න පුළුවන්. ඒ සියලුම බඩු මේ වෙනකොටත් සේෆ් ලයින් කාගෝ ආයතනයේ බොක්ස් සකස් කරලා තියෙනවා වෙන් වෙන්ව. පැහැදිලිව පිළිවෙලට ඒ එක අයිටම් වෙන වෙනම දාන්න අවශ්‍ය මේ අවශ්‍ය වැඩ පිළිවෙල මේකට සමන්ත මහත්තයා ඇස්ති කරලා තියෙන්නේ. ඒවා අපි ඒ විදිහට එකතු කළා. ඒ නියම මම ඉස්සෙල්ලා වගේ නියම ක්වොන්ටිටි එකට කන්ටේනර් එකකට පටවලා කන්ටේනර් හරහා ශ්‍රී ලංකාවට යවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩේද අපිට දායකත්වය ලබා දෙන්නේ සේෆ් ලයින් කාගෝ එකේ සමන්ත අයියා. ඉතින් එයා එක සිතින් ලෑස්ති වෙලා ඉන්නවා අපේ ආදරණීය ලාංකිකයන් වෙනුවෙන් උදව් කරන්න, එයාගේ උපරිමය කරන්න. ඉතින් අපි කතා අහමු අයියේ කොහොමද මේ වැඩ ටික වෙන්නේ? කලෙක්ෂන් සෙන්ටර් එක විදියට පාවිච්චි කරන්නේ ඔයාගේ ආයතනේ, කොහොමද මේ වැඩ ටික වෙන්නේ? ඔව්, ඇත්තටම මම සරත් මල්ලි මගෙන් ඇත්තටම ඉල්ලීමක් කරා මේ වෙලාවේ අපි මොන හරි කරන්න ඕනේ කියලා. ඇත්තටම ඒ වෙලාවේ මම කිව්වා රයිට්, මම කන්ටේනර්ස් අපයන්න ඔයාලට කීයක්ද ඕනේ, ඒ කන්ටෙන්ට්ස් අපයන්න. ඒ වගේම මගේ ආයතනය වලට ඔක්කොම රැස් කරලා භාණ්ඩ සකස් කරලා හරි ක්‍රමානුකූලව කරලා දෙන්න මම පොරොන්දු වුණා. ඒ දේ කරනවා. ඒ අතරම මට හයියක් කිවිඳු මල්ලි, යාම සරත් මල්ලි, අපේ නයිම්ලා ඉන්නවා. ඒක මට හයියක් වුණා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ මගේ පැත්තෙන්. මම ඒකට උපරිම සහයෝගය දෙනවා. ලංකාවටත් මම දැන් කතා කරලා තියෙන්නේ. හරිද? අපේ ආයතනයේ ට්‍රාන්ස්කෝ ආයතනයටත් එහෙනුත් උපරිම සහයෝගය ලැබෙනවා. ඒ නිසා කිසි දෙයකට ඔයාලා මේ වෙන්න එපා. අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ කිසිම වේදයක් නැහැ අපිට. හරිද? අපි එකා වගේ මේ ව්‍යසනයේට අපි ඔක්කොම දායක වෙලා මේ වාහන රැස් කරලා හරියාකාරව යවන්න වගකීම මම බාර ගන්නවා. ඒ නිසා ඔයාලගේ උපරිම සහයෝගය දෙන්න කියලා මම ඉල්ලනවා. මං කියවනේ අපි ඔක්කොම එක කුඩයක් යට ඉන්නේ කියලා. මේක බලන ඔබටත් හිතෙන්න පුළුවන් මේක මේ කට්ටියත් එක්ක එක්කහුව වෙලා අපි මේ වැඩේට සපෝට් එකක් දෙමු. මේ වැඩේ අපි තව ශක්තිමත් කරමු. ලංකාවට පුළුවන් තරම් දෙයක් යවමු කියලා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ෂෙයා කරන්න විතර නෙමෙයි ඔයාට හිතෙනවා නම් රයිට් මම මේ පැත්තේ මලස් පැත්තේ මම බලා ගන්නවා. රයිට් මේ පැත්තේ මම බලා ගන්නවා. ඔයාටත් පුළුවන් මේ වැඩේට එක්කහුව වෙන්න. මොකද මේ වෙලාවේ මම දන්නවා කවුරුත් රියලක් මම විශ්වාස කරනවා රියලක් එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ අතින් දෙයක් කරතෙන්න. මෙන්න ඉන්නවා තවත් සෞදි අරාබියේ අපූර්ව චරිතයක්, අපූර්ව හදවතක්. ඔව්, දැන් මට මෙතන කියන්න පොඩි මතක් කිරීමක් තියෙනවා. දැන් නීත්‍යානුකූලව හාම්පුතෙක් යටතේ නිවසක් ඇතුලේ සේවය කරන අපේ සහෝදරියෝ ඉන්නවා. එතකොට ඒ සහෝදරයන්ට පුළුවන් තමන්ගේ හාම්පුතත් එක්ක මේක සාකච්ඡා කරලා, මොකද අපි භාෂා 3කින් මේ භාෂා 5කින් හරි භාෂා 5කින් අපි මේක සෝෂල් මීඩියා එකේ දානවා. එතකොට ඒ තමන්ගේ හාම්පුතත් එක්ක කතා කරලා අපේ දුරකථන අංකවල අපි සම්බන්ධ කරගෙන අපි එනවා ඔයාලා ඉන්න නිවස ගාවට ඔයාලගේ පාර්සලේ අරන් යන්න. ඒක නිසා කිසි කෙනෙක් බය වෙන්න එපා. අපි මේක සියලුම ආයතන දැනුවත් කරලා කරන දෙයක්. ඒ නිසා ඔබට යම් කිසි දෙයක් මේ වෙනුවෙන් කරන්න පුළුවන් නම් කරුණාකරලා බය නැතුව ඔබේ හාම්පුතා එක්ක කතා කරන්න. මෙන්න මේ අහවල් සහෝදරයා මේ පාර්සලේ ගන්න එනවා, මට මේක දෙන්න ඕන, ලංකාවේ තත්ත්වය මෙහෙමයි කියලා පැහැදිලි කරලා දෙන්න. ඔයාලගේ උදව්වක් ගන්න. ඔව්, එයාගෙනුත් උදව්වක් ගන්න බලන්න. අපි එනවා ඔයාලා ගාවට, ඔයාලා එන්න ඕනේ අපි ගාවට, හැමෝම ගාවට, එළියේ ඉන්න අයත් ඇතුලේ සේවය කරන අයත් ඕනම කෙනෙකුට මේ වෙලාවේ යම්කිසි දෙයක් අපේ රට වෙනුවෙන් දෙන්න පුළුවන් නම් ඒ දේ ගන්න අපි එනවා ඔයාලා ගාවට. පැහැදිලිව. ලංකාවට ශක්තියක් වෙන සෞදි අපි.